ආයුබෝවන්. අද කතා කරන්න යන්නේ අලුත් මාතෘකාවක් නම් නෙමෙයි. අවුරුදු 5ක් තිස්සේ දීර්ඝ කාලීනව කතා කරන මාතෘකාවක්. වනාලි සහ කුණු, කැලිකසල සහ පොලිතීන්. නගර සභාවලින් ඉවත් කරන කුණු, පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් තොරව බැහැර කිරීම පරිසර හානි රාශියකට මුල පුරනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වන අලි මේ කැලිකසල ආහාරයට ගැනීම. මා දන්නා තරමින් වන අලි කුණු ආහාරයට ගන්න ප්‍රධාන තැන් තමයි අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර. දෛනිකව මෙම ස්ථාන වලින් පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය, විස ද්‍රව්‍ය ආහාරයට ගන්න වනාලි ප්‍රමාණය 70කට 80කට අධිකයි. මේ අතරින් වසරකට මේ යන ප්‍රමාණය වනාලි 10කට 12කට ආසන්නයි. ඉතින් මේ ජාතික සම්පත සහ අපද්‍රව්‍ය කියන්නේ සමහර රටවල මිනිස්සුන්ට නම් ජාතික සම්පතක්. එයාලා ඒක මුදල් කරනවා කිසි කෙනෙකුට නොදැනෙන්න. ඒත් ලංකාවේ භාවිතයට නොගෙන නිදහස් පරිසරයට මුදා හරිනවා. මේ අතරින් තමන්කඩුව, පොළොන්නරුව තමන්කඩුව නගර සභාවෙන් ඉවත් කරන කුණු වලත් කැලිකසල වලත් ප්‍රධාන තැනක් ගන්නවා. මෙතනත් දෛනිකව වනාලි දීර්ඝ කාලීනව වනාලි 20ක් පමණ එක දිගට කුණු ආහාරයට ගන්නවා. ඒක වෙනස් වෙනවා කාලෙන් කාලෙට. දැන් අද වෙනකොට නම් 25ක වගේ ප්‍රමාණයක් නිතරම රැඳිලා ඉන්නවා කුණු වලේ. ඉතින් මේ ප්‍රශ්නේ දිගට කතා කරා, දිගට කිව්වා, ඒත් කිසි ප්‍රතිඵලයක්, සාර්ථක ප්‍රතිඵලයක් නැහැ. කොහොමද වනාලි කුණු කාපුවාම වනාලින්ගේට හානි වෙන්නේ? අපි කරුණු එකින් එක විමසා බලමු. දෛනිකව වනාලියෙක්, වැඩුණු වනාලියෙකු ආහාර වශයෙන් කිලෝ 250ක් 350ක් අතර ප්‍රමාණයක් ලබාගත යුතුයි. ඒ කොළ වර්ග. එහෙත් කුණු වලවල් ආශ්‍රිතව ජීවත් වෙන වනාලින්ට එවැනි ප්‍රමාණයක් කොළ වර්ග ආහාරයට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ 100ට සාමාන්‍ය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 20ක වගේ ප්‍රමාණයක් තමයි කොළ වර්ග ආහාරයට ගන්න. ඊට අමතරව ඉතුරු 180ම කුණු වලෙන් තමයි පොලිතීන්, අපද්‍රව්‍ය, එතකොට කොළ කැබලි, බත් පාර්සල්, මිනිස් පරිභෝජනයේ නිවත්තලන කැලිකසල තමයි ඉතුරු 180ම ආහාරයට ගන්න. ඒ අතරින් මල පහ නිරීක්ෂණය කිරීමේදී දකින්න ලැබෙනවා 30ක වගේ ප්‍රමාණයක් පොලිතීන් බැහැර වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අලින්ගේ අවශ්‍ය වන පෝෂණය 50%කින් අඩු වෙනවා. ගන්න ආහාර සමග දීර්ඝ කාලීනව මේ ක්‍රියාවලිය සිදු වෙද්දී වනාලින්ගේ සංචරණ දුර ප්‍රමාණය අඩු වෙනවා. කුණු වල ආශ්‍රිතවම ගැවසිලා නිතරම කුණු ආහාරයට ගන්නවා. එතකොට සිද්ධ වෙන්නේ දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් 30-40ක්ම පොලිතීන් අනුභව කරාම
ඒගොල්ලන්ට ශරීරයට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණය ලැබෙන්නේ. ඊට පස්සේ මේ අලි මොකද කරන්නේ? නිතර කුණු වලට ඇවිල්ලා කුණු කනවා. එයාලා හිතන්නේ මේක මේ ශරීරයට ලැබෙන්න ඕන ආහාර පෝෂක පදාර්ථ ලැබෙනවා කියලා. එයාලා කනවා පොලිතීන්. පොලිතීන් කාලා බඩ පිරෙනවා. ඊට පස්සේ යනවා ආය චුට්ට වෙලාවකින් ආයෙ එනවා. ආයෙත් එතන තියෙන මොනවා හරි කනවා. ඒ විදිහට මාසයක් විතර යනකොට මේගොල්ලෝගේ ශරීර ඉතාමත්ම දුර්වල තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ මේක ක්‍රමානුකූලව සිද්ධ වෙනවා අවුරුද්දක් එකමාරක් යනකොට පොලිතීන් කැබලි, විෂද්‍රව්‍ය, යකඩ කැබලි, එතකොට කොණ්ඩ කටු, හැට්ට කටු වගේ දේවල් සහ පොලිතීන් බඩේ යම් ප්‍රමාණයක් රැඳෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආහාර පද්ධතියේ ජීර්ණ පද්ධතියේ සහ බඩවැල් වල හිර වුණාම ආහාර ගැනීම නවත්තනවා. ආහාර ගැනීම නවත්තපුවාම මේ සතා වැටෙනවා. ඒ වගේ වනාලි මම දැකලා තියෙනවා මරණ පරීක්ෂණය කරාම බඩ ඇතුලේ කුණු රැඳිලා එක්ක පණු. ඉතින් මේ වගේ විස බීජ ආශ්‍රයෙන් තමයි මේ අලි ගොඩක් මැරිලා විනාශ වෙන්නේ. ඊට අමතරව දුම්රිය අනතුරු සහ වෙනත් වෙඩි දැමීම් වගේ කරන් විදුලිය දැමීම් වගේ දේවල් වලිනුත් යම්කිසි ප්‍රමාණයක් වනාලි විනාශ වෙලා යනවා. ඉතින් මේ தත්ත්වය බොහොම කනගාටුදායක සහ බලධාරීන්ගේ අවධානයට යොමු වෙන්නේ නැති තැනට පත් වෙලා තියෙනවා. මේක මහා ඛේදවාචකයක්. පරිසර සතිය නමින් මුදල් වියදම් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන රටේ වන අලින් සහ පරිසරය වෙනුවෙන් කිසිම ඇගයීමක් නැහැ. කිසිම සැලසුමක් නැහැ. ඉතින් අනාගතයට අලි පරපුර සහ ඇත් පරපුර සහ වනජීවීන් සහ පරිසරය රැක ගැනීමට වගකිය යුතු ආයතන සියල්ලම එකතු වෙන්න ඕන වෙලාවක් මේක. අනිවාර්යෙන්ම ඉදිරි අවුරුදු 15 20 25 ඇතුළත මේ තත්ත්වය මේ විදිහට වර්ධනය වීගෙන ගියොත් වනාලි දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. වනාලින්ගෙන් පරිසරයට සිදුවෙන සේවය සහ වනාලි පරිසරයට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනා තේරුම් ගත යුතුයි. ස්තුතියි.